K-map එකට දාද්දී අසම්මතයව K-map එකට දාන්න බෑ. දාන්න පුළුවන් වෙන්නේ සම්මතය විතරයි. ඒ කියන්නේ මොකද්ද? ඉස්සෙල්ලා අඳුර ගන්න ඕන සම්මත සහ අසම්මත කියන්නේ මොකද්ද කියන එක. මෙහෙම ගත්තොත් SOP මේක AB C ධන AB ධන AB බා C. හරි. මෙන්න මේක ඇවිල්ලා සම්මත SOP එකක් නෙමෙයි. මේක අපි දැක්කම පස්සේ අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. කියන්නේ මෙතන ABC තුනම තියෙනවා. මෙතන ABC තුනම තියෙනවා. මෙතන AB විතරයි. මෙතන C යපුර හැලිලා. මෙතන C යපුර හැලිලා. ඒ කියන්නේ මෙන්න මේක ඇවිල්ලා සම්මත SOP එක මේ කියන්නේ සම්මත ආකාරයේ පවතින ප්‍රකාශනයක් නෙමෙයි. සම්මත ආකාරයේ පවතින ප්‍රකාශන විතර අපිට දාන්න පුළුවන් වෙන්නේ K-map එකට. ඒ කියන්නේ මෙන්න මේක අපිට දාන්න බෑ. K-map එකට දාන්න බෑ. පැහැදිලිද? මේ ප්‍රකාශනය අපිට K-map එකට දාන්න බෑ. K-map එකට දාන්න පුළුවන් වෙන්නේ සම්මත ප්‍රකාශනය. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ SOP ප්‍රකාශනය අපි ස්ටෑන්ඩඩ් එකට ගේන්න ඕනේ. කියන්නේ SOP ප්‍රකාශනය බඩ පරිවර්තනය කරන්න ඕනේ. ඒ කියන්නේ sum of product එක ස්ටෑන්ඩඩ් sum of product වලට පරිවර්තනය කරන්න ඕනේ. හරි. ඒක කරන්න යන්නේ මෙහෙම. මේකත් විභාගේ දැනට තාම අහලා නැහැ. අහලා නැහැ කියන්නේ 24 හරි 3 හරි MCQ එක තිබුණා. ප්‍රකාශන ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ ප්‍රකාශනයක් දීලා ප්‍රශ්නයක් හදන්න. ඒකේ K-map එකට දානවා නම් අන්න ඒක අපි SOP කරගන්න ඕන. නැතුව දාන්න බෑ. උත්තරයක් එන්නේ නැහැ. හරි. මම ගන්න මේ ප්‍රකාශනේ. ඔන්න SOP ප්‍රකාශනේ ගත්තා. මේකේ තියෙන්නේ ABC ධන AB ධන AB බා C. හරි මේක යන්නේ මම ස්ටෑන්ඩඩ් එක සම්මත ආකාරයට ලක් කරගන්න. ඒක කරන්නේ මෙහෙම. ABC කොහොමත් අවුලක් නැහැ. ඒක තුනම තියෙනවා. මේකේ නැත්තේ C නේ. ඒ නිසා මම මේක ගුණ කරනවා C ධන C භාගෙ. ඒ කියන්නේ එක්ක මෙතන C එන්නත් පුළුවන් නැත්නම් C භාගෙ එන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන ප්‍රශ්නයක් නැහැ. මෙතන ABC හිම්ම තියාගන්න. දැන් තියෙන්නේ මොකක්ද? දැන් තියෙන්නේ මෙන්න මේවා ගුණ කරලා දාන්න. ඕකෙන් ගුණ කරා මේකෙන් ගුණ කරා. එතකොට මට ලියන්න පුළුවන් මෙහෙම. ABC ධන ABC ධන ABC බා ධන AB බා C. මේකත් නෙමෙයි අවසාන පිළිතුර. ඇයි එහෙම කියන්නේ හේතුව? අපි දන්නවා බූලියානු ප්‍රකාශනයක එක වගේ එහෙම නැත්නම් සමාන පද තිබ්බොත් අපිට පුළුවන් එක පදයක් අයින් කරලා දාන්න. මෙතන ABC පද දෙකක් තියෙනවනේ. ඒ නිසා අපි එක පදයක් අයින් කරලා දානවා. එතකොට මෙන්න මේ දීලා තියෙන SOP ප්‍රකාශනේ සම්මත ප්‍රකාශනයේ විදිහට අපිට එනවා මේක. ABC ධන ABC බා ධන AB බා C. මේ තියෙන්නේ සම්මත SOP ප්‍රකාශනේ. අපිට පුළුවන් මෙන්න මේක දාන්න K-map එකට. අපිට පුළුවන් මේක දාන්න K-map එකට. අවුලක් නැහැ. පැහැදිලි නේ? හරි. ඔය තියෙන්නේ අසම්මත. ඒ කියන්නේ මේ අසම්මත SOP ප්‍රකාශනයක් සම්මත ප්‍රකාශනයක් කරගන්න හැටි. හරි. ඔය වගේම තමයි අසම්මත POS ප්‍රකාශනක් තියෙනවා. ඒ කියන්නේ අසම්මතේ පවතින්න පුළුවන් SOP විතරක් නෙමෙයි. අසම්මතේ පවතින්න පුළුවන් POS ප්‍රකාශනක් තියෙනවා. දැන් අපි යම් බලන්න POS ප්‍රකාශනය කරන්නේ කොහොමද කියන එක. මම හිතන්නේ මේක ගොඩක් කට්ටිය දන්නම ඇති කියලා. ඒකයි මම මේක කරන්න මෙහෙම කියන්නේ. මේකට මේක දැම්මේ දන්නවනම් ගොඩක් හොඳයි. මොකද අර එක්සෑම් එකේ ස්ට්‍රෙස් එකනේ බන්දන අපි එක්සෑම් එක ලියන්නේ. දැන් ගොඩක් කට්ටිය දැන් ෆස්ට් ඉයර් ළමයි නම් කොහොම ස්ට්‍රෙස් පිට තමයි එක්සෑම් ලියන්නේ. එතකොට අර K-map එකට දාද්දි මේක සම්මතද අසම්මතද කියලා බලන්නේ නැහැ. කොහේ දාලා දානවා. උත්තරත් එනවා. ඒ එන උත්තරේ උත්තර පහේ තියෙනවා. හැබැයි වැරදි. එහෙම එකක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ විභාගයට කලින් මේක කොහොමද දෙන්නේ?
වැඩේ කොට දාගන්න. මේකේ පොඩි පොඩි තැන් ටිකක් තියෙන්නේ. ඉතින් අල්ල ගන්න හරි ලේසි බං. ඉතින් අල්ල ගන්න තියෙන්නේ. හරි ඊට පස්සේ අපිට තියෙන්නේ POS එකක්. POS එකක් සම්මත කරගන්න. ඒ කියන්නේ අසම්මතයේ පවතින POS එකක් සම්මත කරගන්න. POS එකට උදාහරණයක් දෙන්නම් මෙහෙම. මේක තමයි මං ගාව තියෙන POS එක. A ධන B A ධන B බා ධන C A බා ධන B A බා ධන B බා A බා ධන B ධන C බා. ඔය තියෙන්නේ POS. හැබැයි මේක ඇත්තටම සම්මත POS එකක් නේ. මේක සම්මතද අසම්මතද කියලා තෝරගන්නේ. මෙතන තියෙන ඉන්පුට් තුනක් ABC ABC මේකේ තියෙන්නේ AB විතරයි, මේකේ C නෑ. හරිනේ. එතකොට මේකේ තියෙන්නේ මොකද්ද? අර වගේම ලක් කරන්න තියෙන්නේ සම්මත වලට. A ධන B මේකේ නැත්තේ දැන් මේකේ තියෙනවා C, මේකේ තියෙනවා C බා. ඒ කියන්නේ මේකෙත් C තියෙනවනේ. දැන් මේකේ නැත්තේ මොකද්ද? C අකුරනේ. ඒ නිසා මම මේකත් කරන්නේ මෙතෙන්ටත් දානවම C සහ C බා කියන එක. අදාළ අනිත් එකෙන්ම ලියන අනිත් ඒවා ප්‍රශ්නයක් නැහැනේ. අනිත් ඒවා ගැටලුවක් නැහැ. ඒවා ඒ පද ටික සම්මතයි. A බා ධන B ධන C බා. හරි. මේකෙත් තියෙන්නේ මොකද්ද? ගුණ කරනවා වගේ මේකෙත් තියෙන්නේ A ධන B ට C සහ C බා එකතු කරන්න. ඔන්න C. ඔන්න ඊළඟ පදේ යද්දි A ධන B ධන C බා. දැන් තියෙන අර පද දෙකක් ලියලා දාන්න එක විදියට. හරි. පැහැදිලිවනේ? මේ තියෙන්නේ දැන් මේකෙත් බලන්න. දැන් මේක ලිව්ව ගමන් හිතන්න එපා මේක හරි කියන එක. මොකද එක වගේ සමාන පද තියෙන්න පුළුවන්. දැන් මේකේ බෑම සමාන පදයක් නැහැ. මොකද ABC පද එකකවත් නැහැ. C බා පද එකකවත් නැහැ. තනියෙන් C බා ඉන්න එකකවත් නැහැ. හරි. ඒ නිසා මේක අපිට ගන්න පුළුවන් මොකද්ද? අපි මේ හදලා තියෙන්නේ අපිට මේ දීලා තියෙන අසම්මත POS එකේ මේ දීලා තියෙන අසම්මත POS එකේ සම්මත POS එක. සම්මත POS එක. පැහැදිලිනේ? හරි. මෙහෙම තමයි SOP ප්‍රකාශන සම්මත SOP ප්‍රකාශන බවට ලක් කරන්නේ. ඒක දැන් හරි. ඊළඟට POS ප්‍රකාශන සම්මත POS කරන්නේ ඔහොමයි. එතකොට ඒකත් හරි. එතකොට මම බලාපොරොත්තු වෙච්ච දෙකම මේ වීඩියෝ එකෙන් ඔන්න දුන්නා. මේක ගොඩක්ම වැදගත් වෙන්නේ K-map එකට දාද්දි. හිතුමනාපෙට දමන්න යන්න බෑ. හිතුමනාපෙට දමන්න පුළුවන්, දමන්න බැරි කමක් නැහැ. හරිද? අපිට හිතුමනාපෙට දාන්න පුළුවන්. දාන්න බැරි කමක් නැහැ. හැබැයි දාන හැම එකම හරියන්නේ නැහැ. දාන හැම එකම හරියට වැටෙන්නේ නැහැ. ඒ නිසා අපි දෙයක් දාද්දි ඒ දාන්නේ මොකටද? දාන්නේ කොහොමද? ඒ දේවල් ඔළුවේ තියාගෙන වැඩ කරන්න ඕන. මේ තියෙන්නේ අසම්මතයේ පවතින SOP සහ POS ප්‍රකාශන සම්මත කරලා දැම්මා. පැහැදිලිනේ? හරි. එතකොට මම හිතනවා මේ වීඩියෝ එකෙන් මේ කැලල ෂේප් එකේ නෙමෙයි හොඳටම අවුලක් නැහැ කියන එක. මොකද චූටි චූටි ක්ලිප් වලින් මම මේව දෙන්නේ වැඩේ කොට දා ගන්න ඕන නිසා.